අවස්ථාවේ අපේ දරුවන්ට දෙන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි විශේෂයෙන් ගැහැණු දරුවන්ට අධ්‍යාපනය කියන්නේ බොහොම ආභරණයක්. සමහරවිට ගැහැණු දරුවෙක් රැකියාවක් කළේ නැති වුණත් උගත් අම්මා කෙනෙක් කවදාරි දවසක නේද එඩියුකේටඩ් මදර් කෙනෙක් වෙන්න පුළුවන් අධ්‍යාපනය අතින් ඉදිරියට ගියොත්. ඒ නිසා ගැහැණු දරුවෝ පිරිමි දරුවෝ හැමෝම තමුන්ගේ අධ්‍යාපන වගකීම හරි විදියට කරන්න ඕන කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කරනවා. ඒ වගේම අපි පොදුවේ බොහෝ දෙනෙක් රැස් වෙන තැනක් නිසා වර්තමාන සමාජය තුළ දකිනවා බොහෝ වැරදි දේවල් වලට විශේෂයෙන් තරුණ පුතාලා ඇබ්බැහි වෙනවා. ඒ වගේ දේවල් වලින් වැළකීලා හොඳ විදියට සමාජගත වෙන්න දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.